නේ. කෙනෙක් ඉන්නේ. වැඩි අදින්න. හරි. හරි තිබා. නෑ මේ ආයෙත් පුළුවන් ජඹුරනේ. මේක ජඹුර. මේක අතන. කොතින්ද මේ ඉස්සල්ලා මේ කොහෙද මේ පැත්ත? කොහෙද ගයි තියෙන්නේ? ගලහිටියක්. පල්ලෙ. මොකද උනේ වගාවට? ඒ අය සම්පූර්ණයෙන්ම යට වුණා. මෙතනින් පල්ල කාවන් දාලා කාවන්ත් එක්ක හොදන්න. දැන් මේ වතුර පාර මොකද්ද? මේ වතුර පාර මේ කඩාන ඇල වේල්ල කඩාන එතනින් හැරිලා කුඹුරු බැඳ යන්නේ. මේ කුඹුර බැද්දේද? ඔව් කුඹුරු බැඳ. මේ කුඹුර. ඇලක් නෙවෙයි. දැන් මේ ඇල නෙවෙයි. ඇල නෙවෙයි. කුඹුර. ඒ හරිය අඩි දෙකමාරක් විතර පිපිලා තියෙනවා මේක. ගල් වෙලා නේ. අර හරි මං කියන්නේ. ඔක තව යටයි. මොකක්ද කිව්වේ? මේක පල්ලේපල ගොවි ජන සේවකයකට අයිති ගලහිටියාගම වසම. ගලහිටියාගම වසම. මේ වගේ දෙයක් කවදාවත් වෙලා තිබුණාද? ඈ? මම දන්න කාලේ කරන්නේ. නෑ. චුන්නකෝ නම? මගේ නම ගාමිණී විජේසිරි. ගම? මානින්ගම. ඒ කියන්නේ පල්ලේපොළ. ඔව් මානින්ගම පල්ලේපොළ. නම මොකද කිව්වේ? ගාමිණී විජේසිරි. ගාමිණී මහත්තයා මොකද උනේ? කියන්නේ මේ ආයෙම මෙතන බැම්ම අඩි 100ක් විතර කඩාන ගියා. මේ ආයෙම යට වුණා. මේක වපුරලා තිබිය කුංගුරම් හදලා තිබ්බේ. දැන් සම්පූර්ණ වැලි වලින් යට වෙලා තියෙන්නේ මේ ආයෙම. මේකට කියන්නේ ගලහිටියාගම වසම මඩපොත ආයි කියන්නේ. මේ ආයෙම තියෙන සේරම මේ හැම ගොවියෙක්ගේ ඔක්කොම මේ පල්ලෙහාට යනකම්ම යට වෙලා තියෙන්නේ. ඉතින් අපිට වැලි වලින් මේ වැලි වලින් දැන් මේ වැලි අපි තනියම ගොඩ කරනවා. මේ කැලෑ ලඳු ඔක්කොම ඇවිල්ලා මේකේ හිර වෙලා තියෙන්නේ. ටයර්. එතකොට මේකේ දැන් අපිට ආය වගාවක් දැම්ම කරන්න බෑ. අපිට ඊළඟ කන්න වෙන්නේ මේ තියෙන වැලි තමයි. අපිට වී ටිකක් අස් වෙන්න ගන්න නැහැ. ඉතින් අපි ඔක්කොම දැන් අසරණ වෙලා ඉන්නේ. කියන්නේ බලාපොරොත්තුනේ වී අස් වෙන්න. වී අස් වෙන්න. අපිට ලැබුණේ වැලි අස් වෙන්න. මෙහෙම කවදාවත් වෙලා නැහැ. මම දන්න කාලයකට මෙහෙම දෙයක් වෙලා නැහැ. අපිට දුකයි ඉතින් අපි දුක් මහන්සියලා මේ කරපු ගොවිතැන ඉතින් ඔක්කොම අලාපාලු වෙලා ගියා. ඉතින් මේ රජයෙන්වත් මේක ඉතා ඉක්මනින් මේ බැම්ම හදලා අපිට ඊළඟ කන්නේ හරි මේ කුඹුරේ ආය හදාගන්න අපිට උදව්වක් දෙනවා නම් ඉතින් ඒක ඉතින් අපිට මේ කුඹුරේ ආයෙම ඉතින් වැඩක් නැහැ නේ ඉතින් මේක මේ බැම්ම හදනකම් මේ ආයක් වැඩ කරන්න බෑ. ඒත් මේ වැලි අයින් කරේ නැත්තම් ඒත් බෑ. ඒත් බෑ. දැන් ඉතින් මේ වැලි අපි එකතු කර අයින් කර ගොඩ කරලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ තමයි ආයෙ මේක පටන් ගන්න ඕන. පස්සේ එතකොට? එතකොට පස් නැහැ. ඉතින් මේක බලන්න වගු පේනවනේ කොච්චර යනවා. මේ කුඹුරු ආයෙ අර පැත්තෙන් එනවා, අර පැත්තෙන් එනවා, හතර පැත්තකින් එනවා, අර පැත්තෙන් එනවා. ඒ ආයෙම ඔක්කොම යට වෙලා. යන්නේ හොඳයි. ඒ මම කෑ ගහනවා. දැන් ඔය ඇල නෙවෙයි. ඇල කොහෙද තියෙන්නේ? ඇල කොහෙද තියෙන්නේ? ඇල තියෙන්නේ උඩු පැත්ත. කඩාන කියලා තියෙන අර පැත්ත. දැන් මේ යන්නේ මේ මයි කුඹුරු යායෙන් අපේ යන්නේ ඇලක් වෙලා. හා. කත් දෙක. මේ බෑ.
ඕක තමයි කැඩෙන්නේ. මේක තමයි කැඩෙන්නේ. ඔයා බලන්න ආවද? මේක නම් මිලදාරියවි බලන්න යනවා කවුරු ආවද කියලා දන්නේ නැහැ. ඉතින් වෙල්ල. මට මුදලක් කළ වන්දියක් අද්දන්න. අර වැලි අයින් කරන්න නැති අර නෑ නෑ ඔය කුඹුරද හොයන්නේ? කුඹුර හොයාගන්න බෑ තාම. කොච්චර වගේ යට තියෙනවද? මේ කහමාරක් විතර අඩි කහමාරක් විතර ගැඹුරට වැලි තැම්පත් කරලා තියෙනවා. දැන් මේකේ කුඹුරු කරන්න ගියොත් මොන වගේ ප්‍රශ්නයකටද මුහුණ දෙන්නේ? මුළු කරන්න කියන්නේ මේ වැලි ඉවත් කරගන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. මුරු කරන්න බෑනේ වැලි ඉවත් නොකර වැලි වල ගොයම හැදෙන්නේ නැහනේ. කියන්නේ? දැන් මේ ගොඩ ගහලා තියෙන විශාල මේ කඳු වශයෙන් පුරවලා තියෙන මේ එකතු වෙච්ච වැලි මේ ගොයියෝ ගොඩක් මහන්සියලා එකතු කරලා තියෙන්නේ. මේක ඉවත් කරගන්න එක තමයි මේ විශාල ගැටලුවක් වෙලා තියෙන්නේ. ඒක මේ වැඩපිළිවෙලක් නැද්ද? ඉවත් කරලා දෙන්න. පිළිවෙලක් නැහැ. ඉතින් කිසිම රජයේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් ඇවිල්ලා බලන්නේ නැහැ. ඒ සම්බන්ධ උපදේශයක් දෙන්නේ නැහැ. වන්දි ෆෝම් එකක් නම් දුන්නා. ඉතින් ගෙවන ප්‍රමාණයක් එහෙම කිව්වේ නැහැ. දැන් මේවා මේ හිටවල තිබ්බ කුඹුරු මේවා. 탁සේරුවකුත් නැහැ. 탁සේරුවත් නැහැ. ඉතින් ඒ දෙනවා කියන 탁සේරුවත් ඉතින් මේවා පොඩ දාගන්න පුළුවන් වේද කියලා විශ්වාස කරන්න අමාරුයි ඉතින්. දැන් මේවා පිළිවෙලක් කරන වැඩපිළිවෙලක් මොනවද නැද්ද? නෑ. තාම නෑ. ඉතින් අපි උන් කොම්පුරුවල් දෙන්න කිව්වා එච්චරයි. නෑ මම කියන්නේ වැලි අයින් කරන්න. ඔය ගොයියෝ ඔක්කොම දැන් ඔය කුඹුරු වල වැලි ඉවත් කරන ගොයියෝ තමයි ඔය ඉන්නේ. ඔව් ඔව්. ඔය ඩංගි කොට ගහපුවා ඔය. ඒ වෙන මහන්සිය මහන්සියදී අපි ඔය දරා ගන්න ඕනේ. ඒකට කවුද දෙනවා කියලා. මේ යායම. ඔව්. ආහාරය හැදුවේ නෑ. මේ යායම හැදුවා. මගේ ඔහොම නෙවෙයි අර වත්තක් කියලා තියෙන වෙලට. වත්ත ඇවිල්ලා වෙලට. ආන්න ඉතින් බලාගන්න පුළුවන් උඩ. ආන් ඒ වගේ වත්ත සම්පූර්ණ ඇවිල්ලා ගසුත් එක්ක වෙලා බාරේ යටලා තියෙනවා. මේ කන්ද ගියාද? මේ කන්නේ මුල පාමුල ගියා. අර උඩත් ගෙවල් තියෙනව නේ. ඔව් ඔව්. ඒ මිනිස්සු ඉන්නවද? ඉන්නේ. අයින් කරලා නැහැ. අයින් කරලා නැහැ. දැන් අපි වැල් ටිකක් පුරවලා කොට දාලා තියෙන්නේ මේ දැන් බාර ඔක්කොම උඩට දාලා තියෙනවා. ඔව්. ඇදලා පිළිවහන්ටත් බෑ. දැන්